මොකද අලුත් තනතිරුවක් හින්දා. නමුත් අපි හිතුවේ නෑ මෙතන ලංකාවේමත් ඒ කියලා පිච් එකේ මොකද සිම්බාබ්වේ මැච් එක ගහුවෙත් අපි අලුත් පිච් එක. ඉතින් රෑ වෙද්දී බෝලේ බැට් එකට වැදිලා ආවා. කැපෙන ප්‍රමාණය ගොඩක් අඩුවෙන් තිබ්බේ. ඉතින් මම හිතනවා අපි කලෙක්ටිව් ඩිසිෂන් එකක් ගත්තේ ටොස් එක දීලා බෝල් කරනවා කියලා. ඉතින් අවාසනාවකට අපිට අවශ්‍ය දේ සිදු වුණේ නැහැ. සාමාන්‍ය කෙත්තාරාම් විකට් එකක් වගේ බෝලේ කැපෙන්න පටන් ගත්තා. දසුන් හෝම් වර්ල්ඩ් කප් එකක් මැච් එකක් තියෙද්දිම දැන් එළියට විසිකුණා. ප්‍රේක්ෂකයන්ට මොන වගේ දෙයක්ද කියන්න පුළුවන්? නායකයා හැටියට හුඟක් බලාපොරොත්තු තියාගෙන ප්‍රේක්ෂකයන් හිටියේ මේ තරඟාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වෙද්දී මොන වගේ දෙයක්ද ඔබට කියන්න පුළුවන් ප්‍රේක්ෂකයන්ට මේ පරාජයන් හේතුව කරගෙන? ලොකු කනගාටුවක් තියෙනවා. ඇත්තටම ඉංගලන්ත මැච් එක මම හිතන්නේ අපිට ජයග්‍රහණය කරන්න තිබ්බ තරඟයක්. ඒක මම කියන්නේ නැහැ. කියන්නේ අපිට ඊට වැඩි සෙන්සිබල් වුණා නම් මේ මැච් එක අනිවාර්යෙන් දිනන්න තිබ්බා. ඉතින් මේ තරඟේ ගත්තොත් ගොඩක්ම වන් සයිඩඩ් ගේම් එකක් උනේ. හොඳින් පන්දු යවුවට. ඉතින් ප්‍රේක්ෂකයන්ට මට ඇත්තටම කියන්න දෙයක් නැහැ. මොකද අපි ක්‍රීඩකයෝ විදිහට ලබා දීලා නැහැ මොකුත් උන්ට ජයග්‍රහණයක් කියන්නේ සතුට වෙන්න පුළුවන් ආකාරයේ දෙයක්. එක මැච් එකක් තියෙනවා. ඉතින් ටූර්නමන්ට් එක අඩුම තරමේ හොඳින් ඉවර කරන්නවත් නායකයෙක් විදිහට බලාපොරොත්තු වෙනවා. දවසක් පොඩ්ඩක් කියන්න පුළුවන්ද නිව්සීලන්තගේ පාවර් ප්ලේ කර ඩෙත් ඕවර්ස් එක ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ප්ලෑන්ස් එක මොනවද උනේ? කොහෙද වැරද්ද ගියේ කියලා ඒක. ඩෙත් ඕවර්ස් ප්ලෑන් එක ඇත්තටම අන්තිම තරඟ දෙකේ ගොඩක් අය දැක්කා මොකද්ද දුෂ්මන්ත චමීර කරේ, දේශාන් මදුසංග මොකද්ද කරේ කියලා. ඉතින් එක්සිකියුෂන් හරිය ගියාම එයා හරියට දානවා වගේම ඉතින් වරදින දවසකුත් එනවා. ඉතින් මම හිතන්නේ හොඳම මේ අවස්ථාවේ ඉන්න හොඳම පන්දු යවන්න දෙන්න. මහේෂුත් හොඳින් පන්දු යවලා තිබ්බා ඒ 4 වෙනි ඕවරේ වෙනකන්. ඉතින් can't help මොකද හැමෝටම ඕනේ මම දන්නවා ඒගොල්ලන්ටත් ඕනේ ප්ලෑන් එක තියෙනවා එක්සිකියුට් කරන්න. ඉතින් ඒ වගේ දවසක් මොකද අන්තිම 4ට 70ක් ගියා කියන්නේ ගේම් එකට අපිට එන්නම බැරුව ගියා මේ මොමන්ටම් එකත් එක්ක. දසුන් දිගින් දිගටම පිතිකරුවන්සේ පසුබෑම ඔබ දකින්නේ කොහොමද? කවුද? දිගින් දිගටම පිතිකරුවන්සේ පසුබෑමක් දක්වන්න ලැබුණා. ඒ දකින්නේ කොහොමද? මම ටූර්නමන්ට් එක පටන් ගන්න කලින් කිව්වා මම ඇත්තටම විශ්වාස කරා විකට් සෑහෙන්න හොඳ වෙයි කියලා. ඉතින් ලංකාවේ ඉන්න හොඳම බැට්ස්මන්ලා ටික තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. මොකද ඩොමෙස්ටික් එකට ගියොත් ස්ට්‍රයික් රේට් හොඳ ඇබිලිටි එක තියෙන ප්ලේයර්ස්ලා තමයි පික් කරන්නේ. නැතුව මෙතන බලෙන් ඇවිල්ලා කවුරුත් ක්‍රිකට් ගහන්නේ නැහැ. ඉතින් අපිටත් ඕනේ රටට දෙයක් ලබා දෙන්න. ඉතින් ඇත්තටම ගොඩක් දුකයි මේ වෙච්ච දෙයට. මොකද කවුරුත් යන්නේ නැහැ ෆේල් වෙන්න. හැමෝම යන්නේ ඉන්ටෙන්ෂන් එකෙන් හොඳට සෙල්ලම් කරලා කණ්ඩායම් දිනවන්න. ඉතින් වාසනාවකට අපිට ඕන කන්ඩිෂන්ස් හැම වෙලම හම්බෙන්නේ නැහැ. නමුත් අපි හිතන්නේ නැති වෙලාවට සමහරලාට පොඩි වෙනස්කම් වලින් ඒ කියන්නේ නොහිතන දේවල් වලින් අපි තරඟ පරාජය වෙනවා. ඉතින් ඒක ගැන ගොඩක් කනගාටුයි. ක්‍රීඩක විදිහට අපිට ලොකු දුකක් තියෙනවා ඒ සම්බන්ධයෙන්. දැන් මේ කණ්ඩායම අසාර්ථක වෙන්න ගොඩක් වෙලාවට මේ කියන්නේ පාර්ට් ටයිම් බෝලර්ස්ලාට කියන්නේ ස්පින් බෝලර්ස්ලාට ඒ කියන්නේ තාක්ෂණයේ වැරද්ද නැත්නම් මානසික ප්‍රශ්නයක් මොකක් කරේ ඒකට මොකක්ද ඒකට තියෙන හේතුව ඒ විදිහට අසාර්ථක වෙන්නේ? තාක්ෂණයට වැඩිය මම හිතනවා ඉන්ටෙන්ට් එකේ අඩුකමක් තියෙනවා. අද නම් ඇත්තටම මේගොල්ලෝ හොඳින් පන්දු පළවෙනි ඕවර 6-7ම මම හිතන්නේ පාවර් ප්ලේ එකේත් ලකුණු 20යි දුක අපි ගැහුවේ. එංගලන්ත තරඟය ගත්තොත් අපිට ඊට වැඩිය පොසිටිව් ඔප්ෂන්ස් ගන්න තිබ්බා. ඉතින් හේතු කාරණා දෙකක් තියෙනවා තරඟ දෙක පරාජය වෙච්ච විදිය ගැන. ඉතින් තාක්ෂණයේ අඩුවක් දකින්නේ මම මොකද කලින් කිව්වා වගේ මෙතනට එන්නේ හොඳම පිටිකරුවෝ. ඉතින් එහෙනම් අපි තව පිටිකරුවෝ හොයාගන්න ඕනේ මේ කන්ඩිෂන්ස් වල මීට වැඩිය හොඳට ගහන්න. ඒ කියන්නේ අපිට එළියට ගිහිල්ලා ගහන්නයි මෙහෙ ගහන්නයි කම්බිනේෂන්ස් හදා ගන්න වෙනවා. ඉතින් ඒක ගැන තමයි අවධානය යොමු කරන්න වෙන්නේ. Dr. Jonas. Dasun, hard luck for the defeat. I couldn't understand, but I guess you said that in the last 4 overs where 70 runs were scored, probably the bowler's execution was not correct. At the same time, I think you will give credit to Santner and McConkey, the way they picked the shorter boundary when they were hitting, they were moving around the lines and picking the bowler's lines and hitting them on the shorter boundary. Was that also an important factor in the defeat?
Absolutely right. They targeted the short boundary. We must give the credit to Mitch Stanton and McConchy because they they waited until the 16th over to accelerate. But at the same time, it was disheartening having that plans. We went for 70 runs in that 4 overs. Yes, it can be happen, but very unfortunate that it happened in this World Cup because we had a very good chance if we kept for a score like 130 in this game, which we could have. But it is that kind of a day. Everything went wrong for us.